හොරණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 14ද ඉක්මවා ගොස් තිබෙනවා. එම ඇති වූ ගින්න නිසාම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම වැඩිහිටි නිවාසයේ භාරකාරු ලෙස කටයුතු කළ ලොකු අයියාද මේ වන විට අපමත නිදහස සිටිනවා. ඒ අතරම අද දිනේ තවත් කනගාටුදායක පුවතක් අසන්නට ලැබෙනවා. එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි බොහෝ දෙනෙකු දන්නා අමාලි ගැන. ලොකු අයියා ඇතුළ ඇයට ආදරය කරන හැම කෙනෙක්ම හිතුවේ ඇය ජීවත් වෙයි කියලා. ඒ වුණත් ඇයත් අද නොකියාම යන්න ගිහින්. මේ මාපිය සෙවණේ තිබුණු ආදරණීය බැඳීම තමයි සුනීතා සහ අම්මාලිගේ ලෙන්ගතුකම. සමාජ මාධ්‍ය තුල වැඩි හරියක් කතා වුණු ඇය අද මතකයක් පමණක් ඉතුරු කරගෙන සමුගෙන ගිහින්. ඒ එක්කම බොහෝ දෙනා මේ මරණයත් එක්ක සංවේදී වෙලා තිබුණා. ඒ වගේම ගිනිගත් වැඩිහිටි නිවාසයේ වෙනුවට අලුත් නවාතැන්පලක් ගැනද ඇය කතා කළ බවද කියවුණා. බලන්නකෝ අද සසල කළේ පුවත ගැන ලොකු අයියා වගේම එයාලට ආදරය කරන බොහෝ දෙනෙක් සංවේදීව සටහනුත් පළ කරලා තිබුණා. ඇයට යාලි උපදින කිසිදු භවයක මේ වගේ අකල් මරණයක් අත් නොවේවා. සිනහසේ කැදැල්ලෙන් සමුගෙන ගිය අමාලි වෙනුවෙන් සැවුම් පැතු එකම පැතුම් උනේ එයයි.